කාර්ය බහුල වෙළඳපළක සාප්පු සවාරියක්දී ඔයාගේ බරැති ග්‍රොසරි බෑග් ටික උස්සගෙන යන්න. නැත්නම් ඔයාගේ සිඟිත්තා ඉන්න කරත්තය පරිස්සමට තල්ලු කරගෙන යන්න තව කෙනෙක් උදව්වට ඉන්නවනම් කොච්චර සහනයක්ද? ඔව්. ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරයේ කාර්යබහුල ලාප්පත් නගරු වෙළඳපොළ වෙත පැමිණෙන පාරිභෝගිකයන් සඳහා පසුගිය අප්‍රේල් මාසයේදී මෙන්න මේ වගේ අපූර්ව සහායක සේවාවක් ආරම්භ කරලා තියෙනවා. කැරීමෙන් ලෙස හැඳින්වෙන මෙම නවතම සේවාව ආරම්භ කරලා තියෙන්නේ රිතු කන්දාරි ශ්‍රීවාස්තවා සහ කනිෂ්කා මල්හෝත්‍රා කියන කුඩා දරුවන් සිටින මිතුරියන් දෙදෙනෙකු විසින්. දිනක් ඔවුන් තම දරුවන් එක්ක සාප්පු සවාරියක්දී මුහුණ දුන්න අපහසුතාවය සහ වැඩිහිටි මවක් බෑග් ඔසවාගෙන යාමට කළ අරගලය දැකීමෙන් තමයි මෙයාලට මේ අදහස ලැබිලා තියෙන්නේ. උපරිම වශයෙන් පැය 4ක් දක්වා ලබා ගන්න පුළුවන් මේ සේවාවේදී මුල් විනාඩි 30 සඳහා අය කරන්නේ ඉන්දිය රුපියල් 79ක් පමණයි. ඒ වගේම පැයක කාලයක් සඳහා අය කරන්නේ ඉන්දිය රුපියල් 149ක්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 525කට ආසන්න ඉතාමත් සාධාරණ මුදලක්. දිල්ලි නගරයේ ලාප්පත් නගර වගේ වෙළඳපොළවල් වායු සමීකරණය කරපු සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ නෙවේ. ඒවා පදික වේදිකා පවා වෙළෙන්දන් විසින් අත්පත් කරගෙන ඇති අතිශය ජනාකීර්ණ විවෘත වෙළඳපොළවල් නිසා එහි ලදරු කරත්ත තල්ලු කිරීම පවා අතිශය දුෂ්කරයි. මේ නිසාම නගර සභාවෙන් සහ පොලිසියෙන් නිල අවසර ලබාගෙන දැනට පිරිමි සහ ගැහැණු සේවකින් පිරිසකට මාසයකට ක්‍රමවත් පුහුණුවක් ලබා දීලා මේ සේවාව ක්‍රියාත්මක කරනවා. මේ සහායකින් ලදරු කරත්ත කුඩ හකුලා තැබිය හැකි පුටු පානීය ජල බෝතල් සහ පවර් බැංක් පවා සේවාදායකයන් වෙනුවෙන් රැගෙන යනවා. මෙයාලා වෙළඳපොළ පිහිටීම ගැන හොඳින් අධ්‍යයනය කරලා තියෙනවා වගේම පාරිභෝගිකයන් වෙනුවෙන් කෑම කවුන්ටරවල පොලිමේ සිටීමට පවා උදව් වෙනවා. පසුගිය සති කිහිපය ඇතුළත මේ සේවාව ලබාගත් බහුතරයක් දෙනා ගැබිනි මව්වරුන් වැඩිහිටියන් සහ ආබාධ සහිත පුද්ගලයන්. එක් අවස්ථාවකදී කෘතිම දෑත් සහිත පුද්ගලයෙකු තමන්ගේ මුදල් පවා සහායකයට විශ්වාසයෙන් ලබා දීලා මුදල් නෝට්ටු ගණන් කරලා බඩු බාහිර ආදිය සඳහා ගෙවීම් කරන විදිහට ඉල්ලලා තිබුණා. පසුගියදා මිග්‍රේන් හිසරදෙන් පීඩා විඳපු අනීතා සහ ඇගේ සැමියා වන ජතින්දර් සබර්වාල් කියන වැඩිහිටියවලද පළමු වරට මේ සේවාව ලබා ගත්තා. සහායකයා ඔවුන්ව ඔසුසලක් වෙත අරගෙන ගිහිල්ලා ඔවුන් සාප්පු සවාරිය යන අතරතුර බෑග් ටික පරිස්සම් කරලා බෙහෙත් පෙත්ත ගැනීමට වතුර බෝතලේ පවා සකස් කරලා දෙමින් මෙයාලට විශාල සහනයක් සලසා දීලා තිනවා. දැනට මේ ආයතනයේට දිනකට බුකින්ස් 6කට ආසන්න ප්‍රමාණයක් ලැබෙනවා වගේම සතියන්තයේදී ඒක 9ක් දක්වා වැඩි වෙනවා. කොහොම වුණත් මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ලොකු විවාදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඇතැම් විවේචකින් කියන්නේ මේක අලස ධනවත් ඉන්දියානුවන්ගේ සුඛෝපභෝගී මානසිකත්වය පිළිබිඹු කරන්නක් සහ ශ්‍රම සූරා කෑමක් කියලයි. ඒත් සමාගමේ නිර්මාතෘවරුන් නම් කියන්නේ තමන්ගේ සේවකයන් ස්ථාවරව මාසික වැටුප් ලබන පූර්ණ කාලීන සේවකයන් වෙනවා වගේම මෙහි කිසිදු වහල්භාවයක් නැහැ කියලයි. 18 හැවිරිදි සහායකයෙකු වන ආනන්දද කියන්නේ මීට පෙර කළ රැකියාවලට වඩා මෙහි හොඳ වැටුපක් සහ ගෞරවයක් ලැබෙනවා කියලයි. නාගරික වේදිකාව 105කට වඩා වැඩි රටක රැකියාව උත්පාදනය කරන මේ සේවාව එළඹෙන ජූලි මාසයේදී අධික කාර්යබහුල චාන්දනී චෞක් වෙළඳපොළ වෙතද ව්‍යාප්ත කිරීමට මෙයාලා සැලසුම් කරලා තියෙනවා. ඉතින් ශ්‍රම සූරා කෑමක්ද නැත්නම් ජීවිතය පහසු කරන සැබෑ සහනයක්ද? කැරීමෙන් සංකල්පය ගැන ඔය මොකද හිතන්නේ?